ඔයත් බූන්දි කාලා තියෙන කෙනෙක්ද? එහෙම නැත්නම් බූන්දි අරන් දෙන තාත්තා කෙනෙක්ද? අම්මා කෙනෙක්ද? සීයා කෙනෙක්ද? නැන්දා කෙනෙක්ද? මාමා කෙනෙක්ද? ඔගොල්ලෝ හැමෝටම මේ කතාව නම් ටිකක් වැදගත් වේවි. පාට කරපු නොඑක් තාලේ බූන්දි ඕනෑම නගරයක දෙතුන්පලක මේ බූන්දි කරත්ත ඔගොල්ලෝ දැකලා තියෙනවනේ. මේ බූන්දි වල තියෙන්නේ මොනවද? මහජන සෞඛ්‍ය පරීක්ෂක ගැමුණු සාලිය පෙරේරා මහත්මයා මේ ගැන ලොකු විස්තරයක් ජාතික රූපවාහිනී වැඩසටහනකදී කළා. ඉතින් බූන්දි ග්‍රෑම් 100ක් ගත්තොත් එහෙම මේ බූන්දි ග්‍රෑම් 100 ඇතුළත සීනි ග්‍රෑම් 61ක් පමණ තිබෙන බව තමයි සොයාගෙන තිබෙන්නේ. ඒ වගේම ඉතුරු ග්‍රෑම් 29 අඩංගු වෙන්නේ මොනවද? පාම් පිටි, කෘතිම වර්ණකාරක. බූන්දි රතු පාට කරන්නේ කාමෝසීන් කියන කෘතිම වර්ණකාරකය. ඇත්තටම ස්වීඩනයේ වගේ රටක බූන්දි සම්පූර්ණයෙන්ම තහනම් කරලා තිබෙනවා. මේ බූන්දි ආහාරයට ගැනීම නිසා දරුවන්ගේ අධික්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. මානසිකත්වය අවුල් කරන කලබලකාරී ගතිය ඒ තුලින් ඔවුන්ට ඇති වෙන බවයි පර්යේෂකයෝ ප්‍රකාශ කරන්නේ. ඒ වගේම අසාත්‍යතාවයන් ගත්තොත් එහෙම ඇදුම, හතිය, ශ්වසන ආබාධ ඇති වෙන්නට පුළුවන්. ඇඟේ පළු දැමීම් වැනි තත්වයන්ද මේ හේතුව නිසා ඇති වෙන්නට පුළුවන්. බූන්දි කියන්නේ ඇත්තටම කිසිම පෝෂණ ගුණයක් නැති ආහාරයක්. බූන්දි කන්නටම ඕනේ නම් වර්ණක අඩු බූන්දි යම් ස්වල්පයක් කෑවට අගුණයක් නැහැ. මොකද අපි මේකේ පැහැදිලි කරන්නේ බූන්දි ග්‍රෑම් 100ක් ගත්තොත් මේකේ සීනි ග්‍රෑම් 61ක් තියෙනවා. සාමාන්‍ය වැඩිහිටියෙකුට දවසකට අවශ්‍ය වෙන්නේ සීනි ග්‍රෑම් 25ක් වගේ ප්‍රමාණයක්. එතකොට ඔබ කල්පනා කරන්න කොයිතරම් වැඩිපුර ප්‍රමාණයක් බූන්දි ග්‍රෑම් 100ක තිබෙනවද කියලා. බූන්දි කනවද ඒක ස්වල්පයක් කනවද කියන එක ඔබේ තීරණයක්. ඔබේ දරුවට මේ අරන් දෙනවද ඒක ඔහුට කළමනාකරණය කරලා දෙනවද කියන එක ඔබ අතේ තියෙන දෙයක්. සිතලා බලන්න බූන්දි කනවද නැද්ද කියලා.